ප්‍රයිගම් ටෙලිස් 2025 අපි දැන් යමු වෙන්නේ වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය. දෙදස් 24 ජනප්‍රියම නිලිය වුණේ සම්මානය දිනාගත්තේ දුෂේනී. 2025 දී සම්මානය දිනාගත්තේ දිනක්ෂී. දැන් 2026 වෙනකොට ඒ දෙන්නම උඩට ඇවිල්ලා. දැනුත් ඉන්නේ දිනක්ෂී දුෂේනී. වෙන කාටවත් මේ සම්මානය දිහා බලන්න ඒ දෙන්න ඉඩ දෙන්නේ නැති පාටයි. රයිගම් ටෙලිස් 2025 ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලිය ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය යෞවනයේ හදවත්වලට නැවත නැවතත් ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරමින් පුංචි තිරයේ කුමරිය ලෙස වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය සඳහා වූ රයිගම් ටෙලිස් සම්මානයෙන් අභිෂේක ලබන්නේ දුෂේනී මියුරංගී. මේ වෙලාවේ දුෂේනී එක වචනයක් කතා නකලුත් මට නිින්ද යන්නේ නැහැ. මට හිතෙනවා ඔය ඇවිල්ලා ඉන්න විදිහටම දුෂේනී අද නම් ආවේ මේ සම්මානෙ ගන්නම ලෑස්ති වෙලා කියලා. මට අද විශ්වයෙන් මොකද්ද දෙයක් කිව්වා කියලා හිතුණා. ඉතින් දැනන් හිටියේ නැහැ. ඒ වුණාට සන්තෝසයි. මොකද ජීවිතය අපෝසරයක් පටන් ගත්තා වගේ කියලා අද හිතෙනවා. ඉතින් ඒක ආරම්භ වුණේ රයිගම් ටෙලිස් එක්ක. රවිලියනගේ මහත්මයාගේ ස්තුතිය වගේම දෙයක් කියන්න ඕනේ. මම ආපහු ජීවිතේ පටන් ගත්තේ ජහුටත් එක්ක. ජහුට මට දුන්නේ ආදරණීය චේතනී අක්කා, සද්දයියා, ඒ වගේම තමයි ශිවායියා. ඉතින් සමාධියට තමයි සමහර විට මේ සම්මානේ ලංකාවේ ඉන්න කාන්තාවන් ගොඩාක් දුන්නේ. මොකද සමාධි හැම කාන්තාවක්ගේ ජීවිතයක් තුළම ඉන්නවා කියලා මම දන්නවා. ඒගොල්ලෝ මට ඒක කියනවා. ඉතින් මේ සම්මානේ සමාධි වෙනුවෙන් අපි කාන්තාව හැමෝම වෙනුවෙන් මගේ තාත්තත් ඇවිල්ලා ඉනවා. තාත්තේ thank you. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ලබන අවුරුද්දේ මේ සම්මානේ කාටවත් නොදෙන්න මොනවද ඔයගේ තියෙන රහස්? මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ, මට ඉන්නවා විශේෂ ආදරණීය ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරේ ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ හින්දා තමයි මම අද මෙතන ඉන්නේ මේ විදියට. බොහොම ස්තුතියි. මම හිසනම ආචාර කරනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝටම. ස්තුතියි දුෂේනී. සම්මාන ප්‍රදානය සඳහා එකතු ඔබතුමාලාට අපේ ස්තුතිය.